ඉකුත් ජූන 12 වන දින පුද්ගලයන් 290කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් ඉන්දියාවේ සිදු වූ බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයේ අනතුරට හේතුව ගුවන් නියමුවාගේ අසුනේ ඇති අගුල කැඩී යාම බව පවසමින් පැතිර යන පුවත අසත්‍ය බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. මෙම ගුවන් අනතුර සිදුවීමට ප්‍රධාන හේතුව ලෙස දක්වමින් සමාජ ජාලවල පැතිර යන පුවතේ සඳහන් වන්නේ ප්‍රධාන ගුවන් නියමුවාගේ ආසනයේ අගුල කැඩී ගොස් නියමුවා සමග එම ආසනයට පිටුපසට ඇදී ගොස් යානයට බලය සපයන ලීවරයද නියමුවා සමග පිටුපසට තල්ලු වීමයි. ඒ හේතුවෙන් එන්ජිමට අවශ්‍ය බලය අවම වී යානය කඩා වැටී ඇති බවය. මෙම පැතිර යන පුවත අසත්‍ය බවත් එම අනතුරට හේතුව නිශ්චිතවම සොයාගෙන නොමැති බවද ඉන්දිය මාධ්‍ය තොරතුරු අනාවරණය කරයි.